දැන් මාර වහන්සේ අප්පා. අයියෝ හරදිරි වර්ධනයගේ කාර් එකක් තියෙනවා අප්පා හදන්න. ඒක එනවනේ කිව්වනේ අවස. තාල් කරන් සෙද්ද. යකෝ කාර් එක දීලා අඩුම තතියක් ගත්තේ අප්පා මුට දවස් දෙකෙන් කාර් එක ඕනේ. පුදුම කෙක්කුමක් තියෙන්නේ. තාවලේ මතයි. ඊරේ පාන්දර දෙක වෙනකයි හුචක්කු අතක ගයින්දියා. දැන් ඉතින් අත උක කරලා දුන්නේ නැත්තම් කනක් කෙරෙන්න වෙන්නේ. කකා ඉඳින්න පරක් වෙනවා. ඉක්මනට ගිහින් ওই මගුල හදලා දාලා නාරි කඩේ පෙට්ටියක් ගිහින් මොනවා හරි ටිකක් බඩට දාගෙන ඉන්න ඕනේ. තාවලේ මතයි අප්පා. අම්මා ඒ හුචක්කු දැන් හදපන්කෝ. la 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 na 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 හැරුතර බඩගින්නට ඊයේ තරයට කෑනේ දෙට ගන්න ඕනෙත් නෑ මේ මගුල හදන්න ඕනේ දැන් නම් අමාරුයි අප්ප තවත් ඉදවන්නම් මෙතනම කලන්ත දාලා යටනවා යන්න ඕනේ නානගේ කඩේ පැත්තට ගිහින් තෝසි දෙකක්වත් බඩට දාගෙන උණුනේ ප්ලේන්ටියක් ගහලා නානගේ කොච්චි දාලා හදන වඩේකුත් කාලම ඉන්න ඕනේ. සිරිවර්ධනට කාර් එක පස්සේ දෙනවා මගුල. උකි හදිසියට මේ හදන්න බෑනේ. ඒත් අඩේ අප්පා. මට මාර සතුටුයි අප්පා මං ගැන. යකෝ අවුරුදු 3ක් පයින් ගිය පාරේ අතවම් වකේම සල්ලි වලින් ගත්ත බයික් එකක් යනවා. ලල්ලලලා තනනනනනනන ගම්මට හුම්මානියන් කියච්චිකෝ. බුබලපන්කෝ. කොහෙද මහත්තයා යන්නේ ඇත්තට කටේ දොයි තමයි තියෙන බරහන් මං අවුරුදු 3ක් අයියෝ ගැරින්ච් එකේ මජන් නාලා කට්ටු බයික් එකනේ ඔයි මේ බලපන්තෝ බයික් එකේ පැත්තම්ම විනාසයිනේ අයියෝ එන ගහනවා කොතොට ගන්නා තෝගේ කට වැඩි හරිද තෝ මෙතන වැඩි කෑ ගැහුවොත් තෝගේ බයික් එක දැනගන්න ගිනි තියනවා මෙතනම අනේ මහත්තයා මේ පිස්සු කෙලින්නේ පා පිස්සුගේ දෙන්න තෝ මේ කියවන වැඩි පරයා හිට පිස්සක බයික් එක ගිනි තියනවා අයියෝ මොනවද කාලා කන්නේ ඔය කලේ අනේ බල්ලු බලපන් මම තුනම්ම මහත්තයලා ගැරින්ච් එකේ මචන් නාලා අම්බ කරපගත්ත බයික් එක අතරෝද දෙකකුත් අඩකින් ගන්නේ තෝ බයික් එක කෑවවල් පරයා තෝ අද පලයන්කෝ තෝ මරාගෙන කනවා තෝ හිටපන් තෝ හොයාගෙන මම අංගු අරන්නවා මම සුදායියට මේ කැමතියි කියලා තෝ හොයාගෙන වල් පරයෝ අයියෝ සුදායියේ බලංකෝ එක්ක දෙයක් අයියෝ මොකද යකෝ අඩන්නේ මොකද උනේ ඔබට අනේ මගේ බයික් එක ගිනි තිබ්බා කවුද බයික් එක ගිනි තිබ්බේ අනේ මං දන්නේ මොකෙන්ද මන්ද කාලා කන්නේ එක්ක එන මගේ බයික් එක හැප්පුවා මම ගැරින්ච් එකේ ඉඳන් නානගේ කඩේ පැත්තට යන ගමන් ඉදී තෝසයක් ගන්න ඒ පරයවැරටි පැත්තෙන් ඇවිල්ලා හප්පලා ඒ බඩියට මං ඒක ගැන කතා කරන්න ගියා බයික් එකට වෙඩි තියලා ඉරි තිබ්බා ඕයි අයියෝ මට මාර දුකයි අනේ සුදායි මට ඔක ගෙන්නම් පල්ලි කන්න මොනේ ඔකගෙන් ඕකව කනවා වුණත් නෝ ඒක මාර කේස් එකනේ ඕයි මට ගහ ගන්න බෑනේ ඕයි අනේ පුරුදු කරනවකෝ මට හරි අනේ උඹට පුළුවන් නම් සුදායි මට උඹ දන්න විදිහට උඹ ගහ ගන්න ගවන්නපන් අවුරුද්දක් ගියත් කමන්නේ මට ඔකගේ හතර හදි කඩන්න ඕනේ ඔකගේ පල්පරයක් හරි පොඩ්ඩයි ඉඳපන්කෝ මන් දන්නේ නැවද යම්ම අද ඉඳන් උඹට උගන්වනවා ඊට පස්සේ උඹම ගිහින් ඔකේ හතර හන්දි කඩපන්කෝ අනේ ගොඩක් තින් සුදායි මට උගන්වපන් ඕක මරනවා මං ඕක මාස දෙකක් ගියා අද මං එනවා ඔබ හොයාගෙන මහත්තයා අම්මට උඩු අර එන්නේ ඩයල් එක හිටපන් අද දෙන්නම් තොට මම
මහත්තයා උඹට මාව මතකද? ඔබ කවුද? ඇයි උඹට මතක නැද්ද දැනට මාස 2කට විතර කලින් දෙකක් නේද? ඕනි දෙකක් නේ. උඹ වැරදි පැත්තෙන් ඇවිල්ලා බයික් එකක් කප්පලේ බයික් ගිනි තිබ්බ උඹට මතකද? ඒ ඔබද? ඔව් ඒ මම තමයි. දැන් අද මම ආයේ මොකටද කියන්නේ දැන්? මොකටද ආයේ? මේ කාර් එක ගත්තම ගිනි තියාගන්නේ දායි. කාර් එක ගිනි තියන්න වෙයි. තෝයි තුලි කාර් එකයි ගිනි තියලා අද තෝව මම මෙතන මරනවා. මාව මරන්නද? අනේ නිකම් ඵලයන් හිඟන්න යන්නේ. ඒ අදත් එහෙමයි නේද මහත්තයා? කටනන් ටික පොඩ්ඩක් ගත්ත අඩු වෙලා නෑ නේද? ඊටපස්සේ මං මේ කට අඩු කරන්න. අයියෝ බුදුවල්ලිය මොන මගුලක් දුයි තමසුනේ කලේ මගේ කාර් එක අයියෝ. එදා මගේ බයික් එක ගිනි තිබ්බෙත් මම ඇඬුවේ හොමයි. මම කෑගේ මයි අත තොට තේරෙනද ඒ වේදනාව? අනේ බුදුවල්ලිය මොකක්ද මේ කලේ අයියෝ මට දෙවන එකම කාර් එක. හිටපන් බීති දෙකම කාර් එක හිටපන්. බීති දෙකම කාර් එක වගේම තුකේ අවසන් ගමනත් අතම සිටේ. අනේ බුදුමල්ලිය එහෙම කරන්න එපා. පොඩි අත්තට දෙමන්න ඕනේ කාර් එක ගිනි තිබ්බට කවන්න. මම කාර් කරගන්න අනේ මාව මරන්න එපා. බෝ වරන්න එපා. බෝ මරනවා යකෝ. ඉන්නලෙස්ටියන් දිවිලෝ කියන්නේ.